ජාත්‍යන්තර දේශපාලනය තුළ ලංකාවට අහිමි වෙච්ච දේ. මේක ටිකක් දීර්ඝ කතාවක්. මේ කතාව කියන්න වෙන්නේ අපේ ඉතිහාසය පුරාවටම අපි කරගත්ත වැරදි තේරීම් නිසා අපිට අදත් වෙලා තියෙන ඉරණ. පහුගිය අවුරුදු 80 ඇතුලේ ඉංග්‍රීසි පාලනයෙන් ලංකාව මිදුණට පස්සේ ලංකාවේ පාලකයෝ දක්ෂ වුණේ නැහැ. ලංකාවේ පිහිටීමේ වැදගත්කම තමන්ගේ ප්‍රතිරූපය සහ තමන්ගේ දේශපාලන ආර්ථික අය වර්ධනය කරන්න යොදා ගන්න. ඒක නිසා තමයි ලංකාව තවමත් අර තුන්වන ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් විදියට තාමත් නම් වෙලා තියෙන්නේ. මෙන්න මේ කාරණාව ගැන තමයි අද මම කතා කරන්නේ. විශේෂම කතාව තමයි පහුගිය අවුරුදු 80න් ගත්ත මේ වැරදි තීරණ නිසා තාමත් අපි වන්දි ගෙවනවා රටක් විදියට. හැබැයි මේ කතාව තේරුම් ගන්න ඕනේ දේ තමයි ලංකාව ස්වභාවික සම්පත් වලින් යැපුණු රටක් කියලා ඉතිහාසය තුල පෙන්නලා තියෙනවා නම් ඒ ඉතිහාසකරුවාගේ මොකක් හරි වැරද්දක් තියෙනවා. මොකද ඉතිහාසකරුවා සමත් වෙන්නේ නැහැ ලංකාව තුල තියෙන සම්පත් වලින් ලංකාව දියුණුණා කියන එක ඇරෙන්න ඊට වඩා දෙයක් කතා කරා. ඉතින් ලංකාව කියන්නේ සම්පත් වලට වඩා ලොකු දෙයක් කරපු රටක්. විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ දේශපාලනය ඇතුලේ ලංකාව පිහිටලා තියෙන තැන විශේෂයෙන්ම ඉන්දියානු සාගරය කියන්නේ අවුරුදු දහස් ගානක මානව ශිෂ්ටාචාර කතාවේදී තවමත් කේන්ද්‍රීය නාවික ගමනාගමන ස්ථාන. ඒක ඇට්ලාන්ටික් සාගරයේ ආර්ථික ගනුදෙනු සිද්ධ වුණාට අද වෙනකොට ලෝකයේ වැඩිම ආර්ථික ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙන කලාපය තමයි ඉන්දියානු සාගරය කියලා කියන්නේ. මේ ඉන්දියානු සාගර කලාපය ඇතුලේ ලංකාව පිහිටලා තියෙන ඉතාම වැදගත් තැනක. ඒ පිහිටීම නිසාම තමයි අපේ රට ලෝකයේ බොහෝ රටවල් අතීතයේ ඉඳලා දැනගෙන හිටියේ. හැබැයි අවාසනාවන්ත කතාව පහුගිය අවුරුදු 80ටම අපි බ්‍රෑන්ඩ් එකක් වෙන්න. එහෙම නැත්නම් අපි රටක් විදියට ලෝකයේ තුරා දැනගන්න අපි අපේ තෝරා ගැනීම හරියට කරලා නැහැ. අපි මේවා එකින් එක විමසලා බලමු. මම මේ කතාව කියන්නේ අවුරුදු 2300කට කලින් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ඉඳලා. මම ඊට පෙර යුගයන් ගැන කතා කරනවට වඩා කැමතියි තොරතුරු සහිත යුගයන් ගැන කතා කරන්න. විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමා ලංකාව තුල බුදුදහම ව්‍යාප්ත කිරීම නිසා විතරක් වැදගත් වුණා කියලා හිතනවා නම් ඒක ඔයාට වැරදුණු දෙයක්. දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ දේශපාලන බලය එක තැනකට එකතු කරන්න ප්‍රධානම හේතුව තමයි ජාත්‍යන්තරව ඉන්දියානු සාගරයේ වර්ධනය වෙලා තිබුණු වෙළඳාම තමන්ගේ අතට ගන්න. විශේෂයෙන්ම ලංකාව පාවිච්චි වුණේ පෙර අපරදිගින්. ඒ කියන්නේ චීනේ ඇතුළු ඒ නැගෙනහිර ආසියාවේ ඉඳලා එන වෙළඳුයි අනිත් පැත්තෙන් අරාබිය යුරෝපය ආදී ප්‍රදේශවලින් එන වෙළඳුයි දෙගොල්ලොම එකට මූ වෙන එකට සම්බන්ධ වෙන ස්ථානයක් විදියට අන්නේ ජාත්‍යන්තර වෙළඳාම සිද්ධ වෙන රටක් විදියට ලංකාව තියෙනකොට ඒ වෙළඳාම මෙහෙව ගන්න ඒ කාලේ හිටපු දේවානම්පියතිස්ස රජතුමා සමත් වෙලා තියෙනවා. ඒ සමත් වීම නිසා තමයි අපිට ජාත්‍යන්තරව අපේ නම ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන්ම මේ කතාව කියන්න ඕනේ වර්තමාන ඊශ්‍රායලයේ කියන රාජ්‍යයෙන් හම්බ වෙනවා විශේෂ බඳුනක්. ඒ බඳුන් වල තියෙන්නේ ඔවුන්ගේ ආගමික ග්‍රන්ථ ලේඛන වගේක් තමයි හම්බෙන්නේ. ඒ හම් ලේඛන කියලා තමයි කියන හම් ලේඛන බස්සලා තිබිලා තියෙන්නේ කුරුඳු තෙලක. ඒ කුරුඳු තෙල් ලෝකේ හොඳම කුරුඳු තෙල් විදියට තමයි සලකලා තියෙන්නේ. ලෝකේ හොඳම කුරුඳු වැවෙන්නේ ලංකාවේ. ලංකාවේ ඉඳලා කිලෝමීටර් 10 ගාණක් දුර තියෙන ඊශ්‍රායලයට කුරුඳු තෙල් යවලා තියෙන්නේ මීට අවුරුදු 2500කට කලින්. ඒකේ තේරුම තමයි ජාත්‍යන්තර වෙළඳාම කියන කාරණාව අපි දන්න රජවරුන්ගේ ඉතිහාසයට වඩා වැඩි. ඒ නිසා මෙතන කතා කළ යුතු දේ තමයි මේවා ක්‍රමානුකූලව පාලනය කරගත්ත නිසා අපිට ජාත්‍යන්තරව ලොකු බලයක් තියෙන රටක් විදියට ඉස්සරහට එන්න පුළුවන්කම ලැබුණා. තව උදාහරණයක් කියන්නම්. ඔගොල්ලෝ දන්නවා ක්ලෝඩියස් ටොලමි. ක්ලෝඩියස් ටොලමි තමයි ලෝකේ පළවෙනි වතාවට ලෝක සිතියමක් නිර්මාණය කළා කියලා කියන්නේ. එතුමා නිර්මාණය කරපු ඒ ලෝක සිතියම ඇතුලේ ලංකාව සිතියම් ගත කරනවා. ඒකෙදි ඉන්දියාවට වඩා ලංකාව ඉතා විශාලව නිර්මාණය කරලා පෙන්නලා තියෙනවා. එතනදී පැහැදිලි කරන කාරණාව තමයි ටොලමි කොයිම වෙලාවකවත් ලංකාවට ඇවිල්ලා තියෙන කෙනෙක් නෙමෙයි.
වෙළඳුන්ගෙන් නාවිකයන්ගෙන් විස්තර දැනගෙන ඒ විස්තර මාර්ගයෙන් තමයි ඒ ටොලමි ලංකා සිතියම අඳින්නේ. එතකොට එතන පෙන්නන දේ තමයි අපි ඉන්දියාවට වඩා ලොකුවට සිතියමක් තුළ නිර්මාණය වෙන්නේ අපි කොච්චර ලෝකයේ තුළ දැනගෙන ඉඳලාද කියන කාරණාව මත. ඉන්දියාව ලෝකේ හැමෝම දන්නවා තමයි. ඉන්දියාවටත් වඩා ලංකාව ලෝකේ ඉහළ තැනක තිබුණා. ඒකට හේතුව තමයි ලංකාවේ දේශපාලන නායකයන් නිවැරදි තීරණ ගත්ත නිසා. අන්න ඒ තීරණ ගැනීම ඇයි වර්තමාන පාලකයන්ට කරන්න බැරි? විශේෂයෙන්ම වර්තමාන අම්බලන්තොට ගොඩ නෙමෙයි. අම්බලන්තොට තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ. අම්බලන්තොට අතීත වරායක් තිබිලා තියෙනවා ගොඩවාය කියලා. ඒ ගොඩවාය වරාය නිර්මාණය කරන ස්ථානයේ ඉඳලා මුහුද දෙසට අපි අවධානය යොමු කරොත් ඉතා විශාල නැව් ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවා. එතකොට අදටත් ඒ නැව් ප්‍රමාණය ඊට වඩා වැඩිපුර ප්‍රමාණයකින් ගමන් කරනවා. එතකොට එහෙම ගමන් කරනකොට ඒ වෙනුවෙන් තමයි වරායන් නිර්මාණය වෙන්න ඕනේ. මට පේන විදිහට හම්බන්තොට වරාය නිර්මාණය වෙච්ච එකේ අපිට කිසිම වැරද්දක් පේන්නේ නැහැ. ඉතින් ඒක හරියට මැනේජ් කරගන්න පුළුවන් වුණා නම් ඇත්තටම අපිට ලොකු ආදායමක් රට ඇතුළට ගේන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි දැන් කතා කරන තවත් කතාවක් තමයි ත්‍රිකුණාමලයේ වරාය. කොළඹ ජාත්‍යන්තර වරාය දියුණු කරන්න කලින් අපිට ත්‍රිකුණාමලයේ වරාය ගැන අවධානය යොමු කළා නම් ඒ ත්‍රිකුණාමලයේ වරායේ ලොකු වෙළඳ වටිනාකමක් ගන්න අවස්ථාව තිබ්බා. නමුත් අවාසනාවන්ත කතාව තමයි අද වෙනකොට මේ වෙළඳාම කෙලිම කොළඹ වරායට කේන්ද්‍රගත වෙලා තියෙනවා. දැන් ඊතර චැලෙන්ජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව මේ වෙනකොට කේරළ ප්‍රාන්තයේ වෙනම වරායක් ඉන්දියාව දියුණු කරමින් ඉන්නවා. අන්න ඒවා අනාගත අභියෝග. එතකොට අනාගත අභියෝග එනකොට ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ලංකාවේ තත්ත්වය ඉතා ඉක්මනින් අවස්ථාව ලබා ගත්තේ නැත්නම් තත්ත්වය තහවුරු කරගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්තරව හුදකලා වෙන්න. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් මාලදිවයින කියලා කියන්නේ ජාත්‍යන්තරව සංචාරක භූමියක් වුණාට ජාත්‍යන්තර මුහුදු මාර්ගය තුලදී වැදගත් රටක් විදිහට සැලකන්නේ නැහැ. මේ මාලදිවයිනට මේ අවස්ථාව ගන්න බැරි වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පිහිටීමවත් නිසා නෙමෙයි. ඔවුන්ට ඒ අවස්ථාව ලබා ගන්න බැරි වෙච්ච නිසා. එවුනුත් ඒ තීරණ ගත්තේ නැති නිසා. ලංකාවට තීරණ ගන්න ප්‍රමාද වුණත් තාමත් අවස්ථාව තියෙනවා ඒ ප්‍රමාදය තුලත් ඒ තීරණ අරගෙන ඉස්සරහට යන්න. ඒ තීරණ හරියට ගත්තොත් ජාත්‍යන්තර මුහුදු සීමාවන් සම්බන්ධ හරියට අවබෝධයක් ලබා ගත්තොත් අපිට පුළුවන් ජාත්‍යන්තර වෙළඳාම තුළ ඒ වගේම ලෝක දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක් බවට පත් වෙන්න. ඒ සුවිශේෂී චරිතයක් වෙන එකේ වාසිය තමයි අපේ රටට විශාල ආදායම් උපයන්න අවස්ථාව තියෙනවා. තව දුරටත් අපි ඩොලර් සම්බන්ධයෙන් හීනමවනවා වෙනුවට ඩොලර් එක්කම තවත් අපිට සම්පත් වර්ධනය කරගන්න රාජ්‍යයන් විදිහට කටයුතු කරන්න ඕන. ඉතින් මේක කතාව ටිකක් දීර්ඝව කතා කරන්න පුළුවන් තව දුරටත්. ඒ තමයි ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ විතරක් නෙමෙයි. ජාත්‍යන්තරව තියෙන ගුවන් මාර්ගවල පවා අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා ලංකාවට. ඒකට නිවැරදි කල්පනාකරණය. එහෙම නැත්නම් මේ සම්බන්ධව දැනුම තියෙන මිනිස්සු මේ වැඩේට අවංකවම බහින්න ඕන. එහෙම බැස්සොත් තමයි ලංකාව ජාත්‍යන්තර මුහුදේ වගේම ජාත්‍යන්තර ගුවනේදී ලෝක දේශපාලන ආර්ථික කියන කාරණා දෙක ඇතුලේ චරිත බවට පත් වෙන අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තොත් සිංගප්පූරුව සහ ඩුබායි වගේ රටවල්, ඒ කියන්නේ ඩුබායි වගේ භූමි මේවා ඉතා කුඩා ප්‍රදේශ. නමුත් ඒගොල්ලෝ ජාත්‍යන්තරව විශාල බලයක් අත්පත් කරගෙන තියෙනවා. එතකොට ඒ අවස්ථාවන් අපිට දැන් තියෙනවා මේ ලෝක දේශපාලනයේ මේ වෙලාවේ ඇති වෙන තත්ත්වයන්. අපි හොඳින් කල්පනාකරණය කිරීම සිද්ධ කරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට ලොකු අභියෝග ගොඩක් ජයග්‍රහණය කරලා ලෝකයේ ඉහළම රාජ්‍යයක් විදියට නැගී හිටින අවස්ථාව තියෙනවා. කිසිම වෙලාවක අපි හිතන්න හොඳ නැතිම කතාව තමයි අපි පුංචි රටක් අපිට මේක බෑ කියන්නේ. ඒක අපේ ඔළුවෙන් අයින් කරගත්ත දවසට මොකද ලංකාවට වඩා කුඩා රටක් තමයි ශ්‍රීස්ටලන්තය කියලා කියන්නේ. ඒ වුණාට ලෝකේ බලවත් රාජ්‍යයක් ශ්‍රීස්ටලන්තය කියලා කියන්නේ. එතකොට ඔවුන්ට පුළුවන් නම් ලෝකේ බලවත් ප්‍රබල රාජ්‍යයක් වෙන්න ලංකාවට ඒක 100,000 ගුණයකින් කරන්න අවස්ථාව තියෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රීස්ටලන්තේ තියෙන්නේ ඇල්ප්ස් කඳුකරේ. කඳුකරයක හිම වැටෙන භූමියක තිබිලා ලෝකයට ලොකු පෙරලියක් කරන්න පුළුවන්කම ලැබුණා නම් අපිට පුළුවන් ලෝකයේ ප්‍රධානම මුහුදු මාර්ගයක තියාගෙන සම්පත් විශාල ප්‍රමාණයක් තියාගෙන ස්වභාවික වරායනොත් විශාල ප්‍රමාණයක් තියාගෙන වටිනා මානව සම්පතකුත් තියාගෙන නිකන් ඉන්නවට වඩා ඉතා ලොකු දෙයක් කරන්න.
ඉතින් මේ අවස්ථාව අපි අනාගතයේදී ගන්න උත්සාහ කරන්න ඕන. මොකද අපි හදන්න ඕනේ ඊළඟ යුගයට මේ මොළය තියෙන මේ අවස්ථාව ගන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රතිපත්ති තීරණ හරියට ගන්න පුළුවන් ප්ලෑනින් අඳින්න පුළුවන් අලුත් පරම්පරාවක්. අපි ඉතිහාසය උගන්වන ගුරුවරු විදියට බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසය තුල කතා කරන දේවල් වංශක බල්ගගා ඒ දේම කතා කරන්න නෙමෙයි. අනාගත ලෝකයට ගැලපෙන චරිත ටිකක් මේ අතීතයේ ඉගෙනගත්ත අතීතය පිළිබඳව දැනගත්ත පිරිස් අතරින් බී කරගන්න. ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා. හොඳට හිතන්න පුළුවන්, විචක්ෂණශීලී තීරණ ගන්න පුළුවන්, තැනට සුදුසු තීරණ ගන්න පුළුවන්, චරිත නිර්මාණය කරගන්න අවස්ථාව ලබා ගන්න තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ.